මේ ජූලි මාසේ ඔයා බලාගෙන ඉඳපු දෙයක් ඔයා ළඟටම අරන් එනවා. Hi guys, welcome to Future with Samara. ඉතින් මගේ නම සමාරා. මම මේ රීඩින් එකෙන් ඔයාගේ ජීවිතයට අනාවැකියක් අරගෙන එනවා ඊළඟට තියන්න ඕන පියවර ගැන. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන්ම මේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේක overall reading එකක්. ඉතින් මේක කොයි වෙලාවක මොන විදියක ඔයා දැක්කත් කමක් නැහැ. ඔයා දැන් ඉන්න තත්වය ඒකට අදාළත් නැහැ. මේක දකින ඕනම කෙනෙක්ට මේ වීඩියෝ එක අදාළයි සහ මේ දේවල් ඔයාගේ ජීවිතේට සිද්ධ වෙනවා. ඉතින් මේ වීඩියෝ එකට ඔයා ආවා කියන්නෙම මේ ඉස්සරහට කියන දේවල් ඔයාගේ ජීවිතේ අනිවාර්යයෙන්ම වෙන්න පටන් ගන්නවා කියන එක. ඉතින් මේ ජුනි මාසේ ඔයාගේ ජීවිතේ ගොඩක් වෙනස්කම් වෙනවා. ඉතින් මේ ජුනි මාසෙන් ඔයාගේ ඊළඟ මාස 6 පටන් ගන්නම සිද්ධ වෙනවා. ඉතින් ඒ හින්දා ගොඩාක් වැදගත් මාසයක්. ඔයාට ගොඩක් opportunities එන මාසයක්. ඒ වගේම ඔයා ටිකක් පරිස්සම් වෙන්න ඕන මාසයක්. මේ opportunities එක්කම ඔයාගේ ජීවිතයට පොඩි evil eye එකක් එන්න පුළුවන්. කෙනෙක්ගේ මොකද ඔයාගේ වර්ධනයත් එක්කම කෙනෙක්ට ඒ ගැන ටිකක් අපහසුතාවයක් ඊර්ෂ්‍යාවක් වගේ දෙයක් එන්න පුළුවන්. ඒ හින්දා ටිකක් පරිස්සමෙන් ඉන්න ඕනේ. නමුත් overall ගොඩක් ලොකු දෙයක් කරගන්න පුළුවන් මාසයක් තමයි මේ ජූලි මාසය කියන්නේ. අනිවාර්යෙන්ම ඔයා මෙන්න මේ රීඩින් එක හරි කියලා ඔයාට කන්ෆර්ම් කරගන්න මෙන්න මේ 777 කියන එක කොහෙදි හරි ඉදිරි පය 48 ඇතුළත දකිවි. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා මේක කමෙන්ට් කරගෙනත් යන්න. මොකද ඔයාගේ බ්‍රේන් එකට ඔයාගේ ආත්මයට ඔයා කියන්න ඕනේ මම මේ රීඩින් එක ගන්න ලෑස්ති කියලා. ඉතින් ඒ වගේම ඔයාට පුළුවන් නම් ඔයා කමෙන්ට් කරගෙන යන්න මේ ජූලි මාසය තමයි මගේ ජීවිතය වෙනස් කරන මාසය. මට වාසනාවන්තම මාසය කියලා. ඉතින් මං එහෙම කියන්නේ ඔයාගේ ජීවිතේ ඇෆර්මේෂන් එකක් විදියට ඔයා ඒක ලියාගෙන යන්න. ඔයාට දැනෙන විදියට ඒක ලියන්න. මම කියපු වාක්‍යෙම ලියන්න ඕනේ නැහැ. ඔයාගේ ජීවිතේට දැනෙන විදියට ඔයාගේ ජීවිතේ සාර්ථක වුණ විදියට ඔයා මේ ජූලි මාසය ගැන ලියාගෙන යන්න. ඒක ඔයාට ලොකු වෙනසක් ඇති කරાવી. ඉතින් ඔයා කමෙන්ට් එකක් දාන්න කැමති නැත්නම් ඔයාගේ ඩයරි එකක පොතක හරි ලියා ගන්න. ඉතින් ඒකට වෙලා නැති හින්දා තමයි මම ඉක්මනට කියන්නේ කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා. ඔයා මේ මාසෙදී රට යන්න try කරන කෙනෙක් නම් මේ රීඩින් එකෙන් කියනවා ඔයාට රට යන්න chance එකක් එනවා කියලා. ඉතින් ඔයා මොකක් හරි try කළා නම් කොහේ හරි රටකට යන්න ඔයාට ඒ chance එක ගන්න පුළුවන්. හැබැයි ඔයා හිතපු විදියටම නෙවෙයි කොහොම හරි මොකක් හරි ක්‍රමයකින් ඒක එන්න පුළුවන් ඔයාගේ ජීවිතේට. ඔයා රට යන්න ජොබ් එකකට වෙන්න පුළුවන්. සමහරවිට ඔයාට හිතෙන්න පුළුවන් මේක වැකේෂන් එකට එහෙම වෙන්නත් පුළුවන්. මොනම විදියකට හරි ඔයාගේ ජීවිතේට අර අලුත් රටකට යන්න අලුත් තැනකට යන chance එක එනවා. ඒ හින්දා ඔයා ඒ ගැන මොකක් හරි බලාපොරොත්තුවක් තියාගෙන ඉඳගෙන ඒක give up කරන්න එපා. ඒක අතහරින්න එපා. මොකද මේ මාසෙදී ඔයාට අන්නේ තැනට යන්න පාර හැදෙනවා. ඒ හින්දා ඒක අනිවාර්යෙන් මතක තියාගෙන ඉන්න. ඒ වගේම ඔයාට මේ මාස 6ේදී මොකක් හරි හොඳ දෙයක් පටන් අරන් ඒක දිගටම කරගෙන යන්න පුළුවන් වෙනවා. ඉතින් මේක ඇත්තටම කියනවා නම් හරි මේ solid දෙයක්. ඒ කියන්නේ හරි ස්ථීර දෙයක්. ඔයා මේ මාසෙදී එක පටන් ගත්තොත් දෙසැම්බර් වෙනකොට ඒකේ රිසල්ට් එක බලන්න පුළුවන්. ඉතින් මොකක් හරි ඔයා අලුත් දෙයක් ව්‍යාපාරයක් මොකක් හරි දෙයක් මොකක් හරි දෙයකට ඔයා ඉන්වෙස්ට් කරන්න මොකක්ම හරි දෙයක් ව්‍යාපාරයක්ම වෙන්න ඕනේ නැහැ. ඔයාට අනාගතේ ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මොකක්ම හරි අයිඩියා එකක් තියෙනවා නම් පොතක් ලියන්න මොකක් හරි දෙයක් ආර්ට් වර්ක් එකක් මොකක් හරි කරන්න කෝස් එකක් කරන්න වෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ දෙයක් පටන් ගන්න හොඳම මාසෙ තමයි මේක. මොකද මේ මාස 6 ඇතුළත ඔයාගේ ජීවිතේ අර ලොකු නැගිටීමක් සහ ස්ථිර වෙනස් වීමක් කරන්න පුළුවන්. ඉතින් මේ පටන් ගන්න මාසෙදී මොකක් හරි දෙයකට යොමු වෙන්න. මොකක් හරි අලුත් අයිඩියා එකකට යන්න බලන්න. දැන්ටමත් ඔයාට ඒක හිතේ තියෙනවා නම් ඒක පටන් ගන්න බය නැතුව මේකද දැන් මේ රීඩින් එක ඔයාට ගේන්නේ හරි. ඒක කරන්න ඕනේ. ඒක කරන්න කන්ෆර්මේෂන් එකක් තමයි මේ මට දුන්නේ කියන දේ තමයි මේ රීඩින් එකෙන් ඔයාට ගේන්නේ. ඒ වගේම ඔයාගේ ජීවිතේට ජූලි මාසය ගැන කිව්වොත් එහෙම ජූලි මාසයේදී ඔයාට ජූනි මාසය ගැන ඔයාට කිව්වොත් එහෙම يعني කලින් මාසය ගැන ඔයාට කිව්වොත් එහෙම ඒ මාසයේදී ඔයාගේ ජීවිතේට ආපු කට්ටිය ඇත්තටම හරි අමුතුයි. ඒ කියන්නේ එයාලා හොඳට ඔයත් එක්ක කතා කරනවා. ආපු මිනිස්සු හොඳට කතා කරනවා. හොඳට ඔයත් එක්ක සම්බන්ධතාවක් පවත්වාගෙන යනවා. නමුත් ඊළඟ මොහොතේදී එකපාරට එයාලා නැහැ. එයාලා එකපාරට ගෝස්ටිං කරනවා. ඒ කියන්නේ ඔයා ඒ කට්ටිය එක්ක හොඳට කතා කරලා එයාලා හරි හොඳයි කියලා දැනෙන මොහොතේදීම
ඊට පස්සේ දවසේදී එයාලා ඔයත් කතා කරන්නේ නැහැ, ඔයත් එක්ක සම්බන්ධයක් නැහැ, එකපාරටම ඔයා වඳුරන්නේ නැහැ වගේ කිසිම දෙයක් කියන්නේ නැතුව එකපාරට නැති වෙනවා ජීවිතේදී. ඉතින් ඔයාලට හිතාගන්න බැරුව ඉඳි ඇයි මෙහෙම වුනේ? ඇයි මේ වගේ දෙයක් එකපාරට මට වෙන්නේ? ඇයි කතා කරන එකපාරට මග අරිනා වගේ හැඟීමක් ඔයාලට දැනුනේ? ඉතින් නැහැ, ඔයා ඇත්තටම මේ වගේ දේවල් වෙන්නේ ඔයාගේ මාසෙත් එක්ක යුනිවර්ස් එක ඔයාව චෙක් කරන විදිය. ඉතින් මේ මාසෙදී ඔයාට හුඟක් හොඳ සම්බන්ධතා හම්බෙයි. ඒ කියන්නේ ඒවා ලොන්ග් ටර්ම් යන දේවල්. මේක ආදර සම්බන්ධතාව වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙන මොකක් හරි ඔයාගේ පාර්ට්නර් කෙනෙක් මොකක් හරි ව්‍යාපාර හරි එහෙම නැත්නම් ඔයාගේ මොකක් හරි ජීවිතේට හොඳ වටිනාකමක් ගෙන සම්බන්ධතාවයක් ආරම්භ හැබැයි ඒක ලොන්ග් ටර්ම් යනවා. ඒ කියන්නේ මේ මිනිස්සු ඔයත් එක්ක ඇත්තටම සම්බන්ධ වෙනවා. ඉතින් ඔයාට මේ වෙලාවේ කවුරු හරි ආදරය හා සම්බන්ධ මොකක් හරි දෙයක් තිබ්බනම් අන්න ඒ අයත් ආයි එනවා. නමුත් ගිය මාසෙදී ඒගොල්ලෝ පොඩ්ඩක් සොලිඩ් නැහැ. එයාලා ඔයත් එක්ක වැඩි කතා කරන්න කැමැත්තක් තිබ්බේ නැහැ. නමුත් මේ මාසෙදී එයාලා ටිකක් පොඩක් ඉමෝෂනල් වෙලා ඔයාලා එක්ක ඇත්තට ටික කාලයක් කතා කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ එයාලා ඇත්තටම ඔයත් එක්ක කනෙක්ට් වෙන්න බලනවා. ඉතින් මේ මාසේ හරි විශේෂයි. ඔයගේ සම්බන්ධතා ඇති වෙන්න ගොඩාක් ඉඩකඩ තියෙනවා. ඉතින් ඔයා ඒක අනිවාර්යෙන්ම I claim this energy කියලා දාන්න. ඔයා මොකද ඒ එනර්ජිස් ඔයා ඇත්තටම වාගේ කරගන්න ඕන. මොකද ඒවා හොඳ එනර්ජිස් දීර්ඝකාලීන හොඳ සම්බන්ධතා ඇති වෙනවා කියන්නේ ජීවිතේට. ඒ වගේම ඔයාගේ ජීවිතේට ෆයිනෑන්ෂල් ඔපචුනිටිස්. ඒ කියන්නේ ඔයාට ඔයා ආරම්භ කරන මොකක් හරි දෙයකින් නව ආදායම් මාර්ග එන්න පුළුවන්. ඉතින් මේකෙන් කියන්නේ නැහැ කොහෙන් හරි ඔයාගේ අතට සල්ලි ඒවි. එහෙම නෙවෙයි මම කියන්නේ. ඔයා කරන මොකක් හරි වැඩවලින් ඔයාට සල්ලි හම්බ කරන්න පුළුවන් chance එකක් එනවා. ඉතින් ඔයා මොකක් හරි දෙයක් පටන් ගන්න ඉන්නවා නම් ආදායම් මාර්ග වැඩි කරගන්න මොකක් හරි අයිඩියා එකක් තියෙනවා නම් ඒක කරන්න හොඳම මාසය තමයි මේ ජූලි කියන මාසය. ඉතින් එහෙම අයිඩියා එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒකට යොමු වෙන්න. මොකද ඔයාගේ ජීවිතේ ලොකු මේ ෆයිනෑන්ෂල් චේන්ජ් එකක් වෙන්න පුළුවන් මේ මාසෙදී. ඉතින් ඒ වගේම මේ මාසේ ඔයා කරන ඉන්වෙස්ට්මන්ට් ගැන පොඩ්ඩක් ස්ට්‍රැටජි එකක් අනුව හිතන්න. මොකද මට හිතෙනවා ගොඩක් මේ මාසේ මේ පටන් ගන්න දේ දෙසැම්බර් වෙනකොට 10 ගුණයකින් ඊට මට හිතෙනවා 100 ගුණයකින් වගේ වැඩි වෙන්න පුළුවන්. මොකද මේ හොඳ ඔපචුනිටිස් මේ ෆයිනෑන්ෂල් ඔපචුනිටිස් පොඩියට ආවට ලොකුවට අන්තිම රිසල්ට් එක හදාගන්න පුළුවන්. ඒ හින්දා ගොඩාක් හොඳ ප්ලෑන් එකක් ඇතුව වැඩ කරන්න පටන් ගන්න, විශේෂයෙන්ම ෆයිනෑන්ෂල් පැත්තෙන්. ඒ එක්කම ඔයාගේ ජීවිතේට තව දෙයක් හිතට ඔළුවට එන්න පටන් ගන්න. ඔයා මෙච්චර කල් ඒ කියන්නේ ඔයාගේ ජූනි මාසයේදී ඔයා ටිකක් නැවතිලා ඉඳී. ඒ කියන්නේ ඔයාට හිතුණා මේ මුළු ලෝකෙම ඉස්සරහට යනවා, හැමෝම වැඩ කරනවා, ඒගොල්ලන්ට රිසල්ට් හම්බෙනවා ඒ කරන වැඩ සම්බන්ධයෙන්. හැබැයි මම ගොඩාක් මහන්සිලා වැඩ කරනවා. නමුත් මම ඉන්නේ එක තැනනේ. ඇයි මම ඉස්සරහට යනවා වගේ මට දැනෙන්නේ නැහැ. මම ගොඩාක් මහන්සිලා වැඩ කරනවා. ඒත් මම එක තැන. කියන හැඟීම ඔයාට දැනුණා මේ ජූනි මාසයේදී. අන්නේ හැඟීම ඔයාගේ ජූලි මාසයේදී වෙනස් වෙන්න පටන් ගන්නවා. ඔයා කල්පනා කරන්න පටන් ගන්නවා ඇත්තටම මට මේ දේ ඕනේ. මම මේ දේ වෙනුවෙන් මහන්සියලා වැඩක් තියනවාද? සමහරවිට මේ මාර්ගය නෙවෙයි මගේ ඒ ගෝල් එකට යන්න මට වෙන මාර්ගයක් යූස් කරන්න පුළුවන්. අන්න ඒ වගේ ඔයාගේ ෆයිනල් ගෝල්ස් වලට ඔයා කැමති දේවල් ලබා ගන්න ඔයා වෙන ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. වෙන අලුත් උපායන් වලට අලුත් මෙතඩ්ස් වලට ඔයා ඉස්සරහට යොමු වෙනවා. ඉතින් අන්නේ මෙතඩ්ස් උත් ගොඩක් සාර්ථක වෙනවා. මොකද ඇත්තටම ඔයා දෙයක් අතාරින්න පටන් ගන්න. කියන්නේ ඔයා කරපු දෙයක් අතාරගෙන මේ දේ පටන් ගන්න යන්නේ. ඒ හින්දා මේකෙන් ගොඩාක් රිසල්ට් ඔයාගේ ජීවිතේට එන්න පටන් ගන්නවා. ඒ හින්දා ඔයා ගන්න තීරණ ගැන ඔයා බය වෙන්න එපා. මොකද ඔයාගේ යටිහිතෙන් තමයි ඔයාට අරන් දෙන්නේ. සහ ඒ තීරණ ඉස්සරහදී ගොඩක් හොඳ තීරණ වෙනවා. ඒ ඉස්සරහදීම සාර්ථක ප්‍රතිඵල හම්බෙන තීරණත් වෙනවා. ඒ වගේම ඔයාගේ ජීවිතේට මේ සාර්ථකත්වයත් එක්ක ඔයා ළඟ ඉඳපු කෙනෙක් වෙනස් වෙලා ටිකක් අමුතු විදිහට හැසිරෙන්න පටන් ගන්නවා. මේ කෙනා ඔයාට අලුත් සම්බන්ධතා ඇති වෙනවා වගේම දැන් ඉන්න මොකක් හරි සම්බන්ධතාවයක එක්කෙනෙක් ඔයාගේ ජීවිතේ දැන් ඉන්න කෙනෙක් කවුරු හරි කෙනෙක් ඔයාට පොඩ්ඩක් ඉරිසියා කරන්නේ. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ එකපාරට වෙන නැගිටීමත් එක්ක ඔයාව පොඩ්ඩක් පල්ලෙහාට ඇදලා දාන්න
try කරනවා. ඒකට හේතුව එයාට දරා ගන්න බෑ. ඔයා එකපාරට මේ නගින නැග්ම එයාට දරා ගන්න බෑ. මොකද එයාත් try කරලා තියෙනවා ඒ වගේ දෙයක් කරන්න. නමුත් දැන් එයාට ඒ දේ කරගන්න බෑ කියලා දැනෙනකොට එයා try කරනවා ඔයාට මට බැරි නම් ඔයාටත් බෑ කියන මට්ටමට ඇවිල්ලා ඔයාව පොඩ්ඩක් පල්ලෙහාට අදින්න try කරනවා. ඉතින් මේ දේෙන් ඔයාගේ හිත රිදෙනවා. මොකද මේ එයා ඒ දේ කරන්නේ කියන්නේ ඔයාට පේන්න නෙමෙයි එයා ඒ දේ කරන්නේ. එයා ඒකට ලොකු ටිකක් සැලැස්මක් ගහලා ඔයාව මානසික වට්ටල ඔයා දුකටපත් කළා තමයි එයා මේ දේ කරන්න හදන්නේ. අන්න ඒකෙන් ඔයා පරිස්සම් වෙන්න. ඔයාට දැනේවි මේ එකපාරට ඔයාට ටිකක් අනවශ්‍ය කතා, ඔයා ගැන අනවශ්‍ය දේවල් සහ අනවශ්‍ය තොරතුරු බොරු ආරංචි වගේ ටිකක් යන්න පටන් ගනී. සහ ඔයාට පෙනෙයි ඔයාගේ හිත රිදෙන දේවල් ඔයා දකි ඔයා ගැන. ඉතින් සමහරවිට මේක හින්ට් එකක් වගේ වෙන්නත් පුළුවන්. ඒ වගේ ඔයාව මානසික වටන දේවල් කරන්න පටන් ගනී. ඉතින් මතක තියාගන්න ඔයා මේ රීඩින් එක දැක්කෙත් ඒකයි. ඒවා ඔයා ගණන් ගන්න බෑ. මොකද එහෙම වුණොත් ඔයාට ඔයාගේ ගෝල් එකට යන්න බැරි වෙනවා. ඔයා ඒ ගැන හිතන්න පටන් ගන්නවා. ඔයා මතක තියාගන්න ඒ මිනිස්සු එහෙම කරන්නේ ඔයාගේ සාර්ථකත්වය දරා ගන්න බැරි වෙන හින්දා. ඒ හින්දා අනිවාර්යෙන්ම ඒවා ඔයා ගණන් ගන්න එපා. ඔයාට පුළුවන් නම් මොකක් හරි evil eye protection මොකක් හරි දෙයක් කරන්න, මොකක් හරි ඔයා use කළා නම් bracelet එකක් එහා සම්බන්ධ මොකක් හරි crystal එකක්, එහෙම නැත්නම් මොකක් හරි spell එකක්, ඔයා මන්ත්‍ර මොනවා හරි අදහන දෙවි කෙනෙක් ඉන්නවා නම් ඔයා අනිවාර්යයෙන්ම මේ මාසෙදී ඒක use කරන්න ඕන. මොකද ඔයාගේ ජීවිතේ නැග්මත් එක්කම මිනිස්සු ඔයා ගැන බලන කෝණය වෙනස් වෙනවා. මොකද මෙච්චර කල් ඔයා පොඩ්ඩක් ඔයාගේ මට්ටම ටිකක් යට ඉඳියේ හින්දා මිනිස්සු හිතුවා මෙයාට මෙච්චරයි කරගන්න පුළුවන්, මීට වඩා දෙයක් මෙයාට කරගන්න බෑ කියලා. නමුත් ඔයා දැන් එකපාරටම ඉහළට යනකොට එයාලා දැනගන්නවා ඕ මෙයාට මීට වඩා දෙයක් කරන්න පුළුවන්, මෙයා පල්ලෙහා ඉන්න කෙනෙක් නෙවෙයි, මෙයා ඉහළට නගින කෙනෙක් කියලා. අන්න එතනදී එයාලා වෙනස් වෙන්න පටන් ගන්නවා. එයාලා ඔයාට evil eye එකක් මොකක් හරි විදියකට එයාලගේ ඉරිසියාවක් ඔයාට එන්න පුළුවන්. අන්න ඒකට අනිවාර්යයෙන්ම මොකක් හරි ප්‍රොටෙක්ෂන් එකක් කරගන්න මම ආයෙ ඔයාට ඒක කියනවා. ඒක නම් බොහොම පරිස්සමෙන් ඔයා ඉන්න ඕනේ. ඒ වගේම මේ මාසෙදී ඔයා මං කිව්වාගේ ඉදිරි මාස 6 ඇතුළත ඔයාගේ ජීවිතේ දෙසැම්බර් ඉවර වෙනකොට ලොකු වෙනසක් පෙරලියක් වෙනවා. ඉතින් මට හිතෙනවා පර්සනලි ඔයා ගැන හිතන්න පටන් ගන්න ඕනේ. ඔයාගේ රූපය ගොඩක් වැදගත් වෙනවා ඉස්සරහා මාස 6ේදී. මොකද ඔයා මං කිව්වාගේ ඔයාට අලුත් ඔපචුනිටිස්, අලුත් පුද්ගලයෝ, අලුත් මිනිස්සු හම්බෙනකොට එයාලා ඔයාගේ රූපෙන් ඔයාගේ බාහිර ස්වරූපය පොඩ්ඩක් බලනවා. ඔයා කොහොම කෙනෙක්ද, ඔයා අඳින්නේ කොහොමද, ඔයාගේ පිළිවෙල කොහොමද. ඇත්තටම අපි හිතුවට මේක ඇත්තට වැදගත් දෙයක් නෙමෙයි කියලා. මේක සමහර වෙලාවදී වැදගත් වෙනවා. ඔයා අඳින විදිය, ඔයා කතා කරන විදිය, ඔයා හැසිරෙන විදිය අනිත් මිනිස්සු ඒකින යම් කිසි ප්‍රමාණයක් ඔයාව මයින්න එක යූස් කරනවා. ඉතින් ඒ හින්දා මේ ඉදිරි මාසෙදී කියන්නේ මේ ජූලි මාසයේදී පොඩ්ඩක් ඔයාගේ අපියරන්ස් එක කියන්නේ ඔයාගේ බාහිර ස්වරූපය ටිකක් ලස්සන කරගන්න බලන්න. ලස්සන කරනවා කියලා මම උත්සාහ කරන්නේ පිළිවෙල වෙන්න. ඔයා හොඳ හෙයාර් ස්ටයිල් එකක්, එහෙම නැත්නම් අලුත් පර්ෆියුම් එකක්, අලුත් අඳින මොකක් හරි ඇඳුම පිළිවෙලට ඔයා අඳින්න. ඒක ඔයාගේ මේ අඳින ටාය එක කියන්නේ අඳින පිළිවෙල ගොඩාක් පැහැදිලි කරගන්න සහ ඒක ගොඩාක් යුනික් සහ පිළිවෙලට තියාගන්න. මොකද මිනිස්සු ඔයාව මයින්න පටන් ගන්නවා. ඒකෙන් ඒක වල හොඳ දෙයක් වෙනවා. මිනිස්සු හිතනවා මෙයා ශාමියා හොඳ වැදගත් අඳින හොඳ කෙනෙක් කියලා. ඒකෙන් ඔයාලට ක්‍රෙඩිට් එකක් එනවා ඔයාගේ ඉස්සරහා ජීවිතය සම්බන්ධයෙන්. ඉතින් ඒ හින්දා මොකක් හරි ඔයා බියුටි රුටීන් එකකට යන්න ඉන්නා නම්, ස්කින් කෙයාර් එකකට මොකක් හරි යන්න තියෙනවා නම් ඒකත් ඔයා කරන්න. ඒකට බය වෙන්න එපා. මොකද ඔයාගේ ජීවිතේ මේ පෙනුම ඔයාට ඉස්සරහදී වැදගත් වෙන්න පුළුවන්. ඒ හින්දා ඒ ගැනත් අවධානය යොමු කරන්න. ජූලි මාසයේ ඔයාට අන්නේ මැසේජ් එකක් ගේනවා. ඒ වගේම මේ ජූලි මාසයේදී ඔයාට ඔයාගේ ආධ්‍යාත්මික ස්වරූපය වර්ධනය කරගන්නත් හිතෙනවා. ඉතින් ඔයා ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙලා ඉන්න කෙනෙක් නම් මොකක් හරි භාවනා ක්‍රමයක්, මොකක් හරි දෙයකට ප්‍රැක්ටිස් කරනවා නම්, ඒක උත්සාහ කරනවා නම් ඔයාට ඒකෙන් හොඳ මට්ටමකට හොඳ තැනකට යන්න මේ ජූලි මාසෙදී පුළුවන්. මොකද අර මම කලින් කිව්වා වගේ මේක හොඳ ආරම්භයක් ගන්න පුළුවන් මාසයක්. මේකේ දිගටම ප්‍රැක්ටිකල්ස් කරොත් ඕනම තැනකට යන්න පුළුවන්. අන්න ඒ වගේ ගොඩක් ආධ්‍යාත්මික පැත්තට නඹුරු වෙලා ඉන්න කට්ටියට ලොකු වර්ධනයක් ගන්න පුළුවන්. ඔයා මොකක් හරි මට හිතෙනවා මැනිෆෙස්ටිං ටෙක්නික් එකක් කරනවා නම් ඒකත්
ප්‍රැක්ටිස් කරන එක ලොකු තැනකට ලොකු ස්ථානයකට ගේන්න පුළුවන්. ඉතින් ඒ හා සම්බන්ධව වැඩ කරනවා නම් ආධ්‍යාත්මික දියුණුව ඇති කරන්න උත්සාහ කරනවා නම් ඒ කට්ටියටත් හුඟක් හොඳ මාසයක්, හුඟක් ප්‍රතිඵල තියෙන මාසයක්. නමුත් මතක තියාගන්න මේ හැම එකක්ම ASCII අර ඔයාගේ evil eye එක negative vibe එක චුට්ටක් ඔයාට ඇවිල්ලා පොඩි ප්‍රහාරයක් එල්ල කරන්න හදනවා. අන්න ඒකට වා නොසැලී ඉන්න. මම අර ආයි කියනවා ඔයාට evil eye protection මොකක්ම හරි දෙයක් කරගන්න. ඉතින් ඕවරෝල් ඔයාට පේනවා ඇති මේ ජූනි මාසේ ඔයාට ගොඩක් ඔපචුනිටිස් ගේනවා. ඔයාගේ ආධ්‍යාත්මය පැත්තෙන්, ස්පිරිචුවලි, ඒ වගේම ඔයාට ෆයිනෑන්ෂියලි, ඒ වගේම ඔයාගේ ජීවිතේ බාහිර ස්වරූපය, ඔයාගේ අපියරන්ස් එක ඒක වෙනස් කරන්න. ඉතින් ෆිසිකලි හැම දෙයක්ම ඔයාට ලොකු චේන්ජ් එකක් ගේන්න පුළුවන් මාසයක්. ඉතින් ඔයා මේ එනර්ජි එක ඇත්තටම ඔයා ක්ලේම් කරගන්න. ඔයා ඇත්තට මේ එනර්ජි එක ගන්න නම් වැඩ කරන්න පටන් ගන්න ඕන. ඔයාට නිකන් ඉන්න බෑ. මේ වීඩියෝ එක බලලා මේක ස්ක්‍රෝල් කරලා ආයි YouTube එකේ ඉන්නවට වඩා මට හිතෙනවා ඔයා දෙයක් කරන්න පටන් ගන්න. ඔයා දෙයකට උත්සාහ කරන්න. මොකද ඔයාට මේ මාසෙදී අලුත් මිනිස්සුත් හම්බ වෙනවා. අලුත් මිනිස්සුත් ඔයාගේ ජීවිතේට එනවා. ඉතින් ඔයා ඒ වෙනුවෙන් වැඩ කරන්න. ඔයා මොකක් හරි දෙයකට දුකෙන් ඉඳියා නම්, අප්සෙට් වෙලා ඉඳියා නම් ඒ දේ දැන් අමතක කරලා මේ අලුත් මාසෙදී අලුත් කෙනෙක් වෙන්න, අලුත් විදිහට වැඩ කරන්න පටන් ගන්න. මොකද මේ මාසේ ඔයා ගන්න පියවර, ඔයාගේ දෙසැම්බර් ඉවර වෙනකොට ඔයා සාර්ථකද අසාර්ථකද කියන දේ මනිනවා. ඉතින් අනිවාර්යයෙන්ම හොඳ ආරම්භයක් ගන්න, හොඳට වැඩ කරන්න. මේ මාසේ ඔයාගේ ජීවිතේ වාසනාවන්ත මාසෙ කරගන්න ඔයාට පුළුවන්.